උෂ්ණාධික රටක ජීවත් වීම නිසා සම වියලී යාම අද වර්තමාන තරුණයන්ට තියෙන ලොකු ගැටලුවක්. ඉතින් මේ ගැටලුව විසඳ ගැනීමටත් අපහසුයි. ඒකට හේතුව තමයි අපිට ශරීරයේ තියෙන අනිකුත් කොටස් ආවරණය කරගන්න පුළුවන් වුණත් මුහුණ ආවරණය කර ගැනීමට නොහැකි වීම. ඉතින් අද වැඩසටහන තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ සම වියලී යාම ගැන. ඉතින් සුපුරුදු විදිහටම අදත් අපේ වෛද්‍යතුමිය අපත් සමග එකතු වෙලා සිටින අපි වෛද්‍යතුමියව අපේ වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්න අයිබන් ඩොක්ටර්. අයිබෝන්. ඩොක්ටර් දැන් අපි ඇත්තටම දැකලා තියෙන වර්තමානයේදී තරුණයන්ට තියෙන විශාල ගැටලුවක් තමයි සම වියලී යාම කියන්නේ. ඒකට හේතුව තමයි අපේ රටේ තියෙන දේශගුණය. ඉතින් මේ සම වියලී යාමට මොකද්ද මේකට තියෙන හේතුව? ඒ කියන්නේ දේශගුණය විතරමද නැත්නම් වෙනත් හේතු තියනවද? මෙහෙමයි. සම වියලී යාම කියන්නේ ප්‍රකෘති තත්ත්වයක්. අපි පුද්ගල ප්‍රකෘතියට සම්බන්ධ දෙයක්. ආයුර්වේදයෙන් අපි කතා කරනවා පුද්ගල ප්‍රකෘති කියලා. වාත, පිත්ත සහ කප වශයෙන් පුද්ගල ප්‍රකෘතීන් තුනක් තියෙනවා. වාත ප්‍රකෘතික අයගේ තමයි මේ ලෙස හැම ගොඩක් දුරට වියලී යන්නේ. මුලින්ම හැම වියලීමට බලපාන්නේ පුද්ගල ප්‍රකෘතිය. වාත ප්‍රකෘතිය කියන්නේ ටිකක් අඳුරු පැහැති සිහින් සිරුරක් තියෙනවා. ඒ ප්‍රකෘතියේ සාමාන්‍ය ලක්ෂණ මම කිව්වේ. ඒ වගේම වේගෙන් වැඩ කරනවා. එවැනි ලක්ෂණ තියෙන වාත ප්‍රකෘතිකයන්ගේ. ඉතින් හැම ගොඩක් මේ අයගේ ගොරෝසු සහ වියලි ස්වභාවයක් ගන්නවා. ඉතින් ප්‍රකෘතියත් එක්ක බලපාන බාහිර සාධකක් තියෙනවා. බොහෝ සෙයින් ඉර එළියට නිරාවරණය වීම, අධික ලෙස සුළං සමන ප්‍රදේශවල සිටීම, ඒ වගේම ලංකාවේ වියලි ප්‍රදේශ, වියලි ශුෂ්ක ප්‍රදේශ වල ඉන්න අයගේ වැඩි වශයෙන්ම හැම වියලී යන යාම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. හැමේ අභ්‍යන්තර පෝෂණය ඊටම වැදගත් සාධකයක්. හැමේ විටමින් සහ කනිජ ලවණ ඌනතාවය නිසා හැම ඉක්මනින්ම වියලී ගිහිල්ලා හැම පොත්තු වශයෙන් ගැලවී යන ස්වභාවයක් ගන්නවා. ඉතින් විටමින් B ඌනතාවය, විටමින් A ඌනතාවය මේ සඳහා හේතු වෙනවා. ඉතින් චතුමේ මේ කාරණා බලපානවා හැම වියලී යන්න සඳහා. ඩොක්ටර්, එතකොට දැන් මේ කාරණා හේතුවෙන් තමයි අපේ සම වියලී යන්නේ. එතකොට මේ සම වියලී යාම ඇති වෙන්නේ මුහුණේ විතරද? නැත්තම් ශරීරයේ අනිකුත් කොටස් වලත් මේ තත්ත්වය අපිට දැක ගන්න පුළුවන්ද? ඔව්, වියලි හැම ඇත්තටම අපිට මුහුණට වඩා පරයන්තයන්හි තමයි දැක ගන්න පුළුවන්. අපිට ගොඩාක් තරුණිය කම්ප්ලේන්ට් කරන්නේ මුහුණේ හැම වියලෙනවා කියලා නෙමෙයි. අත් සහ කකුල් වල හැම වියලී යනවා කියලා. ඉතින් ඇත්තටම මුලින්ම වියලී යන්නේ පරයන්ත අත් සහ කකුල් වල හැම තමයි. අත් සහ කකුල් වල හැම තමයි කොරපොතු ස්වභාවයක් ගන්නවා, පැලෙනවා, හැම වියලී ගිහිල්ලා පොතු හැලෙන ස්වභාවයක් ගන්නවා. ඉතින් මේක ඇතැම් වෙලාවට තරුණියන් ටිකක් විවිධ විලාසිතා කරන තරුණයන්ට එක ගැටලුවක් වෙනවා. ඉතින් මුහුණේ හැමත් වියලී යනවා. මුහුණේ හැම වියලී යාම නිසා සුදු පැහැති කුඩු වශයෙන් මුහුණේ දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ තත්ත්වය තමයි හැම වියලී යන අයගේ දක්නට තියෙන ලක්ෂණ. එතකොට ඩොක්ටර් දැන් මේ වියලී යාමට වයස් සීමාවක් තියෙනද? ඒ කියන්නේ මොන වගේ වයසකදීද මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ? පුංචි කාලේ ඉඳලම වැඩි වයසට යන තෙක්ම මේ රෝග තත්ත්වය දැක ගන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට පෝෂණ ඌනතාවයෙන් පෙළෙන බොහෝ පුංචි දරුවන්ගේ පවා මේ වියලෙන ස්වභාවය දැක ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම කිව්වා වගේ විටමින් ඌනතාවය නිසා ඒ අයගේ හැම වියලී යනවා. එතකොට ඩොක්ටර් දැන් මේ සම වියලී යාම මේක ගොඩක් මේ ගැටලුකාරී තත්ත්වයක් නැත්නම් කරදරකාරී තත්ත්වයක්. මේ තත්ත්වය මගහැරව ගන්න අපිට නිවසේදී භාවිතා කරන්න පුළුවන් පිළියමක් තියනවාද? ඔව්, ඇත්තටම හැමේ වියලී යාමට අපිට නිවසේදී කළ හැකි බොහෝ දේ තියෙනවා. පළමුවෙන්ම අපි හොඳ පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න ඕනේ. හැම පෝෂණයට වැදගත් වෙන විශේෂ ආහාර තියෙනවා. ඉතින් මේ හොඳ ආහාර වේලක් ලබා ගැනීම තමයි අපි පළමුවෙන්ම කළ යුත්තේ. ඉතින් හැමෙන් ජලය ඉවත් වෙන නිසා තමයි හැම වියලී යන්නේ. හැම නිතරම ජලය රඳවා තබා ගැනීමට හැම ඒ සඳහා සුදුසු දේවල් කරන්න ඕනේ. ඒත් එක්කම වාතය සහ අවුරශ්මිය වැඩි ස්ථානවල බොහෝ වෙලා රැඳී සිටීමෙන් වළකින්න ඕනේ. එහෙම යනවා නම් අපි ඒ සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන වර්ග භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ සියලුම ආලේපන ස්වභාවිකව අපි නිවසේදී සදා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි.
ඉතින් හැමට බලපාන සියලුම විටමින්ස් කහ පැහැති එළවලු පළතුරු කොළ වර්ග පලා වර්ග ඒ ආදී දේවල් අපිට නිවසේදීම ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ආදී විවිධ දේවල් තියෙනවා නිවසේදී කරන්න. ඉතින් මම මතක් කරලා දෙන්නම් අපිට ගෙදරදී හදාගන්න පුළුවන් අත් බෙහෙත්. හැම සහ මුහුණේ හැම විශේෂම වියලෙනවට මේ සඳහා අපි භාවිතා කරනවා ආයුර්වේදයේදී බහුලව කෝමාරිකා ඒකීයව භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා කහ කස්තුරි කහ කලවම් කරපු මිශ්‍රණය අපිට භාවිතා කරන්න පුළුවන්. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. ඉතින් අපි උෂ්ණාධික රටක ඉන්නේ. අපි හැමදෙනාම දැනගන්න ඕනේ අපිට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් දිනකට භාවිතා කරන්න. සාමාන්‍ය පුද්ගලයෙක්ට කිලෝග්‍රෑම් 50ක බර පුද්ගලයෙක්ට වතුර ලීටර් 5ක අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන්ම ප්‍රමාණවත් ජලය භාවිතා කරන්න ඕනේ හැම වියලී යනවා නම්. සම වියලීයාමෙන් ඔබත් පීඩා වින්දනම් අද අපේ වැඩසටහන නරඹලා එකට ගන්න පුළුවන් පිළියම් ඔබ නිසි පරිදි අරගෙන ඔබේ රෝගී තත්ත්වය නැත්නම් ඔබේ ගැටලුකාරී තත්ත්වය මගහරවා ගන්න. ඉතින් ආයෙත් දවසක අපි හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්. අයබෝන් ඩොක්ටර්.